අයිබෝන් දරුවනේ ඔයාලා හැමෝම ඉතාමත්ම ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මං අද පාඩමේ මාතෘකාව විදියට අරගත්තා I, me, my, mine. මෙතෙන්දී I කියන්නේ subject pronoun එක, me කියලා කියන්නේ object pronoun එක, my කියලා කියන්නේ possessive adjective එක, mine කියලා කියන්නේ possessive pronoun එක. දැන් අපි බලමු මේ subject pronoun, object pronoun, possessive adjectives, possessive pronouns කොහොමද එකම වාක්‍යයක දාලා අරගන්නේ කියලා ඔන්න උදාහරණ අංක 1ට යනවා. උදාහරණ 1 කියනවා I know Tom. මම Tomව දන්නවා කියලා කියනවා. ඔන්න subject pronoun එක. Tom knows me. Tom මාව දන්නවා කියලා කියනවා. ඔන්න me කියලා කියන්නේ object pronoun එක. It's my car. ඒක මගේ කාර් එක කියලා කියනවා. මෙතනදී මේ my කියලා කියන්නේ possessive adjective එක. It's mine කියලා කියනවා. ඒක මගේය කියලා. ඔන්න mine කියලා කියන්නේ possessive pronoun එක. ඒ I කියන එක්කෙනාගේ අවස්ථා 4 ගැන කතා කරේ. ඊළඟ උදාහරණය we know Tom. අපි Tomව දන්නවා කියලා කියනවා. ඔන්න we ගත්තා. Tom knows us. Tom අපිව දන්නවා කියලා කිව්වා. ඔන්න අස්ව ගත්තා. It's our car. ඒක අපේ කාර්ය කියලා කියනවා. ඔන්න our අරගත්තා. It's ours. ඒක අපේ කියලා කියනවා. ඔන්න ours කියලා අරගත්තා. we කියන්නේ subject pronoun එක, us කියලා කියන්නේ object pronoun එක, our කියලා කියන්නේ possessive adjective එක, ours කියලා කියන්නේ possessive pronoun එක. ඊළඟට you know Tom. ඔයා Tomව දන්නවා කියලා කියනවා. ඔන්න you තමයි subject pronoun එක. Tom knows you. Tom ඔයාව දන්නවා කියලා කිව්වා. ඔන්න you object pronoun එක. It's your car. ඒක ඔයාගේ කාර්ය කියලා කියනවා. ඔන්න your කියලා කියන්නේ possessive adjective එක. It's yours. ඒක ඔයාගේය කියලා කියනවා. මෙතන yours කියලා කියන්නේ possessive pronoun එක. ඊළඟ උදාහරණේ he knows Tom. ඔහු Tomව දන්නවා කියලා කියනවා. ඔන්න he කියන්නේ subject pronoun එක. Tom knows him. Tom ඔහුව දන්නවා කියලා කිව්වා. ඔන්න him අරගත්තා. It's his car. ඔන්න his අරගත්තා. ඒක ඔහුගේ කාර්යය කියලා කියනවා. It's his. ඒක එයාගේය කියලා කියනවා. මෙන්න මේ his කියන්නේ මෙතන possessive pronoun එක. ඊළඟ උදාහරණය she knows Tom. ඇය Tomව දන්නවා කියලා කිව්වා. ඔන්න she අරගත්තා. Tom knows her. Tom ඇයව දන්නවා කියලා කිව්වා. ඔන්න her අරගත්තා. It's her car. ඒක ඇගේ කාර්යය කියලා කිව්වා. ඔන්න her අරගත්තා. It's hers. ඒක ඇගේය කියලා කිව්වා. ඔන්න hers අරගත්තා. අවසාන උදාහරණය they know Tom. ඔවුන් Tomව දන්නවා කියලා කියනවා. they අරගත්තා. Tom knows them. Tom ඔවුන්ව දන්නවා කියලා කිව්වා. ඔන්න them අරගත්තා. It's their car. ඒක ඒගොල්ලන්ගේ කාර් එක කියලා කියනවා. ඔන්න their අරගත්තා. It's theirs. ඒක ඒගොල්ලන්ගේය කියලා කියනවා. ඔන්න theirs අරගත්තා.